අයිබෝවන් ඉතින් කොහොමද ටික දවසකට පස්සේ ආයි සතියක වැෑමෙන් තවත් වීඩියෝ එකක් කරන්න පොඩි අදහස් ටිකක් ආවා. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ගෙනුත් සමහරක් කට්ටිය නත්තල සමරන්නේ නැති කියලා. ඉතින් මටත් නත්තල් තියෙනවා. ඉතින් මමත් නත්තල සමරුවා. ඉතින් දැන් පොඩ්ඩක් දවස් දෙක තුනක් විවේක කාලයක් හම්බෙච්ච නිසා මටත් විවේකයක් ආවා. මගේ පවුලේ කට්ටියටත් විවේකයක් ආව නිසා අපිට තවත් මාතෘකාවක් යටතේ වීඩියෝ එකක් කරන්න ඉතින් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ යටතේ පොඩි කෙටි දේවල් කීපයක් මට ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න කැමැත්ත තියෙනවා. ඉතින් ඇත්තටම අපි දැන් ගිය සතියේවල වල කතා කරපු දේවල් වලින් අපි සාරාංශයක් ඇරෙන්න ගත්තොත් මම හිතන්නේ අපි ඔය ආදරය සම්බන්ධව අපි හිතන් ඉන්න දේවල් සහ අපිට වෙච්ච දේවල් අපි හිතමු දේම නොවුන ආකාරය සහ ඒකට අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ අපි කොයි විදිහටද හැසිරෙන්න ඕනේ කියන එක ගැන අපි පොඩි දේවල් කීපයක් කතා බහ කරා. මොකද ඇත්තටම අපි කතා කරොත් එහෙම මොකද විශේෂයෙන්ම ශක්තිමත් ලෙස සම්බන්ධතාවයකට මුහුණ දීමෙන් ඇතිවන වාසි වල යම්කිසි දේවල් කීපයක් පිළිබඳව අපි ගිය සතියේ කතා කරා. මේත් එක්කම මට කතා කරන්න විශේෂ දෙයක් අවශ්‍ය කරලා තියෙනවා. ඒ තමයි මේ දැන් අපි ඔය මේ ආදරය සම්බන්ධව කතා කරද්දී අපි දැන් ආදරේ අපි මං කිව්වාර මේ සමහර අපි හිතලු අපි මනස්ගත දේවල් අපි හිතන් ඉන්න සමහර ෆැන්ටසි වගේ දේවල් අපි ඇත්ත ජීවිතේ හොයනවා කියලා. මේකට එක්තරා අතකට බලපාන්න පුළුවන් Tamanට පොඩි කාලේ වෙච්ච යම් කිසි අත්දැකීම්. මිහිරි අමිහිරි මතක දෙකම. මොකද අපි ආදරය කියලා මම ඒ වීඩියෝ එකේදීත් කිව්වා මේ අපි සමහරලාට අවුරුදු 16 17 දී හිතා ගන්න දේවල් සමහර ඊටත් කලින් අපි ආදරය කියලා හිතා ගන්න දේවල් වලින් අපි දේවල් හිතනවා මෙන්න මෙහෙම මේ වගේ වෙයි කියලා. අපි මේ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් අද මාතෘකාව හැටියට මම ගන්නෙ කුඩා කල අපිට අපේ අවශ්‍යතාවයන් නිසි පරිදි සකසා ගැනීමට නොහැකි වීම. එම නැත්නම් අපි කියනවා unmet needs. කුඩා කල අපිට අපේ අවශ්‍යතාවන් උවමනාවන් අපිට සපුරා ගත නොහැකි වූ උවමනාවන් සහ අවශ්‍යතාවයන්. විශේෂයෙන්ම ආදරය සම්බන්ධව කොහොමද අපිට ලොකු වුණාම අපි වැඩිහිටියන් ලෙස ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කියන එක. ඉතින් අපි දන්නවා දැන් මගේ පෞද්ගලික අත්දැකීම ගත්තොත් මම පවුලේ එකම ළමයා. මේක මේ විදිහට වෙන්න පුළුවන් ගෑනු ළමයි පිරිමි ළමයි හැමෝම එහෙම ඉන්න පුළුවන්. ඒතර කුඩා කාලේදී විශේෂයෙන්ම අපිට තියෙන දෙයක් තමයි අපි දේවල් සමහරලාවට අපි බලනවා අපි දෙමව්පියන්ගෙන් එහෙම නැත්නම් ගුරුවරුන්ගෙන් යාළු ඉහෙලියන්ගෙන් අපි යම්කිසි අපිව ඇක්සෙප්ටන්ස් එහෙම නැත්නම් අපි කෙරෙහි යම් විශ්වාසයක් අපේ පිළිගැනීමක් අපිට යම්කිසි ගෞරවයක් දැක්වීමක් ආදරයක් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේ එක්තරා සමහර වෙලාවට එක එක අයට අඩු වැඩි වශයෙන් ලැබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පළවෙනි අවුරුදු 7 ගත්තොත් අද මනෝවිද්‍යාඥයන් කියනවා මම මේක ඇත්තටම කියවීම සහ දේවල් ගවේෂණය කරලා තමයි මම මෙතනට මම මේ කියන දේවල් වල සනාත භාවයක් තියෙන නිසා තමයි මම මේ කියන්නේ. මොකද විශේෂයෙන්ම පළවෙනි අවුරුදු 7 පළවෙනි අවුරුදු 3-4 විශේෂයෙන්ම අපි සිටින්නේ ඕනෑම ළමයි කුඩා දරුවෙක් ගෑනු වේවා පිරිමි වේවා ඕනම කෙනෙක් සිටින්නේ ඒ කියන්නේ ඩිෆෝල්ට් මෝඩ් එක. එහෙම නැත්නම් හිතලා මතලාම කරනව නෙමෙයි අර උත්තේජයට ප්‍රතිචාරයක් දක්වනවා වගේ සතුන් ජීවත් වෙනවා වගේ හිතන මට්ටමක නෙමෙයි. ඉතින් ඔවුන්ට බාහිර පරිසරයෙන් එල්ලා වෙන්නා වූ සියලුම හොඳ සහ නරක ගුණ අගුණ හැම දෙයක්ම ඔවුන්ගේ අභ්‍යන්තර මනස වෙත කාවදිනවා. උදාහරණයක් විදියට ඊ타මත්ම කුඩා කාලයේදී වයස අවුරුදු 2-3 දී පමණ ඊටමත් අමිහිරි අත්දැකීමකට ළමයෙක්ට ආදරය කරනව දැක්වීමට හැකියාවක් නැති වුණොත්
ඔහුගේ හෝ ඇයගේ මවට පියාට ඔවුන්ට සෙනෙහස දැක්වීමට අපොහසත් වුණොත් එහෙම නැත්නම් ඔවුන්ව නොසලකා හැරියොත් ඔවුන්ට ආදරය දැක්වීම නැති වුණොත් විශේෂයෙන්ම මවගෙන් පියාත් මේකට ඇතුළත් වෙනවා. නමුත් ඊටත් වඩා ඒ ආදරේ කරුණාව දයාව කියන එක ඊටමත් කර්කශ විදිහට කටෝර විදිහට කෙනෙක්ට කුඩා කලදී අත්දකින්න වුණොත් ඒක ඔවුන්ගේ අභ්‍යන්තර මනස වෙත කාවදිනවා. එතකොට ඔවුන්ට තේරුම් යන දෙයක් තමයි ආදරය වගේ දෙයක් ලබා ගන්න මම සුදුසු නැහැ. ආදරය වගේ කරන එක ලබා ගන්න හරි අමාරු දෙයක්. ලෝකයේ විසින් හැමතෙම පෙන්වන්න ලබන්නේ ආදරය කරුණාව නෙමෙයි. වැඩි හරියක්ම කන්ට්‍රෝල් කරන්න, පාලනය කිරීමට යෑම, තරහෙන් කටයුතු කිරීම, ඉවසීම කියන වගේ දේවල් වලදී ඔවුන් දැඩි පාලනයකට නතු කිරීම යාම සහ අනවශ්‍ය විදිහට විනය හැදීම වගේ දේවල් තුලින් ඔවුන් වැරදි ආකල්පයක් ඔවුන්ගේ අවිඥානික මනසට යනවා. මේ හැම දෙයක්ම ආදරය වගේ දෙයක් හරිම අමාරු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි වගේ දෙයක්. ඉතින් මේක වයස අවුරුදු 7න් 8න් පස්සේ විශේෂයෙන්ම ළමයින් සවිඥානික මනස වර්ධනය වෙන්න ගත්තම ඔවුන්ට තේරුම් යන්නේ නැහැ මේ මුල් කාලය තුලදී. මොකද කෙනෙක්ට යම් කිසි මට්ටමක හෝ පිරිවි ළමෙක් වේවා ගැහැණු ළමෙක් වේවා ආදරය සම්බන්ධ හැඟීමක් පටන් ගන්න ඇත්තටම ඔවුන්ගේ ලිංගික හෝමෝන සහ ඔවුන් වැඩි විය පැමිණීමත් වගේ සමගයක විශේෂයෙන්ම අවුරුදු 13 14න් පස්සේ එතකන් පුද්ගලයෙක්ට තවත් පුද්ගලයෙක් කෙරෙහි විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි එවැනි ආකර්ෂණයක් විදිහට ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ හැඟීම ඇති වෙන්න ගත්තයින් පස්සේ ඒ සම්බන්ධව ගැටලු ඇතිවීමට යන හේතු වෙන කාරණා විදිහට අර ඔවුන්ගේ අවිඥානික මනසේ පොඩි කාලේ ගියපු ඒ දේවල් ඒ එන පද්ධතීන් විශ්වාස කිරීම තුළ අපි දන්නවා අපි ඕනම දෙයක ආකල්පයක් කියන අපි යම්කිසි දෙයකට ආකල්පයක් ගොඩ නගාගෙන තියෙනවනම් ඒක සමහර විට අපිට සවිඥානික මනසේ අපිට ආකල්ප තියෙන්නත් පුළුවන්. අපේ අවිඥානික මනසේ ආකල්ප තියෙන්නත් පුළුවන්. ආකල්පයක් කියන්නේ ඇත්තටම විශ්වාසයක්. යම්කිසි දෙයක් ගැන තියෙන දැක්මක්. ඒක ඇත්තයි කියලා පිළිගත්ත මතයක්. ඒ අවිඥානික හෝ සවිඥානික වෙන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි අවිඥානික මනසේ වෙණි ආකල්පයක් දාගෙන තියෙනවා නම් ඒ දේ අපි ඇත්තයි කියලා හිතලා ඒක එළියෙන් අපි හොයන්න ගන්නවා. ඇත්තටම අපි ඇත්තයි කියලා එළියෙන් අපි හොයන්න ගත්තාම ආදරය අමාරුයි. ආදරේ මම ලබන්න සුදුසු කෙනෙක් නෙමෙයි. ආදරය කියන්නේ බලෙන් ලබා ගන්න ඕන දෙයක්. ආදරේදී අපි කොහොම හරි ඒ පුද්ගලයාගෙන් අපිට අවශ්‍ය දේ විතරක් ගන්න ඕනේ. අපි යාට ආදරයක් දක්වන්න එච්චරම අවශ්‍ය නැහැ වගේ සංකල්පයක් ඔවුන්ගේ අවිඥානික මනස තුලින් කටයුතු කරන්න ගත්තොත් වෙන්නේ ඔවුන් නොදැනුවත්වම ඔවුන් අර පීඩාකාරී මනසකින් යුතුව අනිත් පුද්ගලයා කෙරෙහි ආදරණීය ආකල්පය ඉස්මතු කරන්න යනවා. එවැනි ආදරයක් ඔවුන් සොයන්න යනවා. එළියෙන් අමුතුවෙන් දෙයක් හොයන්න යනවා. ඉතින් මේ தත්ත්වයේ උඩ තමයි වයස අවුරුදු 15 16 17 ඔය කාල සීමාව එක්ක වැඩි වියට පැමිණුණත් මේ හුඟක් අභ්‍යන්තරව තියෙන ප්‍රශ්න තමයි මානසික ප්‍රශ්න තමයි බාහිරින් පිළිඹු වෙන්න ගන්න. ඉතින් මේ ඊට පස්සේ විවිධාකාර සම්බන්ධ ප්‍රශ්න රාශියකට මුහුණ පානවා. එක එක ගැටලු ඒ හරහා එන්න ගන්නවා. මානසිකව වද වේදනා වලට විඳින්න වෙනවා. ඉතින් ප්‍රශ්න ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙන්නේ මේ හරහා තමයි. ඉතින් මට මේකෙන් ඔයගලන්ට පෙන්වන්න අවශ්‍ය වුණේ මේ කොහොමද මේ ප්‍රශ්න ගැටලු මේ වගේ දේවල් හරහා විශේෂයෙන්ම කුඩා කාල මනසේ ඇතිවෙන මෙවැනි ගැටලු අපි නොදන්නා විදිහට අපිට හිතට එල්ලවන්නා වූ ප්‍රශ්න සහ ගැටලු පසුකාලීනව අපි වැඩිහිටියන් වූ පසුත් අපට
ඒ දේවල් වලින් මිදෙන්න බැරි වෙන්න හේතුව මොකක්ද කියන එක ගැන මූලික අදහසක් ඕගොල්ලන්ට දක්වන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කෙටි පිළිතුරක් ඒ සඳහා ලැබෙන්න ඇති කියලා. අපි මේ සම්බන්ධ දේවල් තව ඉදිරියේදී තව පොඩ්ඩ කතා කරමු. මොකද මට මෙන්න මේ දේවල් මේ අවිඥානික මනස සහ අවිඥානිකව අපි හිතන දේවල් වල තියෙන සත්‍ය අසත්‍යතාවයේ තියෙන නිර්වද්‍යතාවය පිළිබඳ ප්‍රශ්න විශේෂයෙන්ම limiting beliefs ඒ කියන්නේ සීමා සහිත විශ්වාසයන් කොහොමද අපේ ජීවිතයේ දේවල් පාලනය කරන්නේ විශේෂයෙන්ම සම්බන්ධතාවවලදී මේ සඳහා ප්‍රශ්න ඇති වෙන්නේ කොහොමද කියන එක තමයි මට දැන් කතා කරගෙන යන්නේ අපි. ඉතින් ඉදිරියේදී මෙවැනි මාතෘකා හරහා අපි එකින් එක බලමු කොහොමද සම්බන්ධතාවයක් හරියට පවත්වා ගන්න පටන් ගන්න සහ නඩත්තුව කියන දේවල් හොඳින් කර ගැනීමට අවශ්‍ය දේවල් සකසා ගන්න කියලා. ඉතින් මම හිතනවා මේ කෙටි වීඩියෝ තුලින් ඔයගලන්ට යම්කිසි දෙයක් ඔබගේ අවිඥානිකව මේ වෙලාවේ යනවනම් අවිඥානික මානසික තුළ තැම්පත් වෙලා තියෙනවනම් ඒ අඳුනාගෙන එය සීමා සහිත විශ්වාසයක් බව හඳුනාගෙන ඒ දේ Tamanට වෙනස් කිරීමට හැකියාව ශක්තිය වැඩි වර්ධනය කර ගැනීමට අවශ්‍ය දේවල් ඔබ තුලින්ම සකස් කර ගනී කියලා. ඉතින් අපි මේ දේවල් කොහොමද ඉදිරියේදී සකස් කරගන්නේ කියලා අපි තවත් වීඩියෝ එකකින් කතා කරමු. බයි බයි.